මේක දික් කරන්න ඕනේ. අද කෑම ගොඩයි. Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද අපි අලුත්ම බ්ලොග් එකකින් ආවා. අද අපි ආවේ දෙහිවල තියෙන සත්වෝද්‍යානයට. ඉතින් අපි ලැබපු අත්දැකීම් ඔයාලත් එක්ක මේ විදියට බෙදා ගන්න ඕනේ කියලා අපි හිතුවා. ඒකයි මේ විදියට බ්ලොග් එකක් ඔයාලට ගෙනල්ලා දෙන්නේ. මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට එන ඔයාලට ටිකට් ගන්න පුළුවන්. මේ වෙනකොට දේශීය වැඩිහිටි කෙනෙකුට ටිකට් එක රුපියල් 295ක් වෙනවා. ඒ වගේම දේශීය ළමා මං හිතන්නේ පවුලයත් එක්ක එන ළමයෙකුට ටිකට් එක 118ක් වෙනවා. ඊට අමතරව ඉස්කෝලවල වලින් එක්කන් එන ළමයින්ගේ ටිකට් එක රුපියල් 59ක් වෙනවා. ඉතින් අපි දෙන්නගේ ටිකට් එකටම උනේ රුපියල් 590ක්. දැන් අපි ඉන්නේ මින් මැදුරේ. සත්වෝද්‍යානයට ඇතුළු වුණාට පස්සේ ඔයාලට මුලින්ම එන්න තියෙන්නේ අංක 1 විදියට තියෙන මින් මැදුර. ඉතින් මේ මින් මැදුරේ දර්ශන කිහිපයක් තමයි අපි ඔයාලට මේ ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ අංක පිළිවෙලට ගත්තොත් දෙවැනියට තියෙන කෞතුකාගාරයයි. කෞතුකාගාරය මේ වෙනකොට අලුත් වැඩියා කිරීමකට වහලා තිබ්බේ. ඒ නිසා මේ වීඩියෝ එකෙන් එක ගේන්න බැරි වුණා. ඔයාලත් දෙහිවල සත්වෝද්‍යානයට එනවනම් අනිවාර්යයෙන්ම මේ කෞතුකාගාරයට යන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඕන තැන. කෞතුකාගාරයෙන් පස්සේ අපිට ඊළඟට හම්බ වෙන්නේ දේශීය වගේම විදේශීය කුරුල්ලන්. මුලින්ම අපිට හම්බ වෙන්නේ පැස්බරා. අපි ගියේ ඉරිදා දවසක. එදා නම් ගොඩාක් සෙනග හිටියා. මොකද ඉතින් ඒ වීකෙන්ඩ් එක නිසා. දැන් ඔයාලට බලාගන්න පුළුවන් කොළතටු මැකෝ, නිල් කහ මැකෝ, රතු මැකෝ. එතනින් පස්සේ ඔයාලට විදේශීය කුරුළු වෙනත් බලන්න පුළුවන්. මෙතන අංක 13 ගහලා තියෙන තැනින් තමයි විදේශීය කුරුළු උයනට යන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට සමීපවම ඒ කුරුල්ලෝ දැක ගන්න පුළුවන්. සමහර කුරුල්ලෝ කූඩු වලින් එළියනොත් ඉන්නවා. ඔයාලට මෙතනදී හැම වර්ගයකම විදේශීය කුරුල්ලෝ දකින්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔයාලට ටූකන් කියන විශේෂිත විදේශීය කුරුල්ලෝ දකින්නත් පුළුවන්. මෙන්න මෙයා නම් ඒ වෙලේ එතන තිබ්බ ගහක් උඩ තමයි හිටියේ. බලන්නකෝ යාගේ ලස්සන. ඊට පස්සේ විදේශීය කුරුළු වෙන එළියට එන ඔයාලට සියලුම වර්ගයේ දේශීය කුරුල්ලෝ දැක ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට දකින්න පුළුවන් සුදු මොනරා. මෙයා අපේ ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක්. මෙතනින් පස්සේ අපි ගිහින් තියෙන්නේ අංක පිළිවෙලට නෙමේ. ඒත් මං ඔයාලට කියන්නේ ඔයාලා හරියට අංක පිළිවෙලටම යන්න. එතකොට ඔයාලට මෙතන ඉන්න හැම සතෙක්වම වගේ බලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කාන්තාරයේ නැව. ඒ කියන්නේ ඔටුවා. ඊළඟට ඔයාලට සුදු වඳුරෙක් බලා ගන්න පුළුවන්. මේ තමයි මං කැමතිම කෙනා බූරුවා. දැන් එයාලට කන්න දෙන වෙලාව හින්දා එයාලාගේ අවධානය තිබ්බෙම එයාලගේ කෑම වෙලාවටයි. ඔන්න ඉතින් බලන්නකෝ එයාලට තියෙන සතුට. ඔතනදී පොඩි ළමයි කරයාට දුන්න කන්න ඔය බලන්නකෝ එයා කන ලස්සන.
දැන් ඔයාලට දකින්න පුළුවන් අශ්වය. ඔතනින් ඉන්නවා කෙනෙක් ජූලියට් කියලා. මේ ඉන්නේ මෙයා තමයි ජූලියට් කියන්නේ. එයාලා වෙනතට ගාල් කරලා තියෙන්නේ. ඒත් අද එයාලා මෙතනට දාලා තිබ්බා. මේ අශ්වයන්ගෙන් තව එක්කෙනෙක් ඉස්සර ගොඩක් අශ්වය හිටියා. ඒත් දැන් නම් එතන අශ්වය ඉන්න තැන ගොඩක් අශ්වය නැහැ. ඔය එක්කෙනෙක් දැන් ඔයාලා මේ දකින්නේ වල්ලෝරා. එයාලගෙන් පස්සේ අපිට මුවෝ, ගෝන්නු වගේ සත්තු දකින්න පුළුවන් වුණා. මේ එතන හිටපු තව සතෙක්, එයාගේ නම නම් හරියට දන්නේ නැහැ. ඊට පස්සේ අපිට දකින්න හම්බුනේ හිපොපොටේමස්, රයිනෝසිරස්. ඒ කට්ටියම එකම පැත්තකට වෙන්න තමයි හිටියේ. ඊට පස්සේ අපිට දකින්න හම්බුණා ජිරාෆ්. ජිරාෆ්ලා 4 දෙනෙක් වගේ ඉස්සර හිටියා. දැන් නම් හිටියේ එක්කෙනයි. ඊට පස්සේ දකින්න හම්බුනේ කොටියා. මෙයා වෙනදට ඉන්නේ පහළ, අද උඩ හිටියේ. ඔන්න ඉතින් ඊළඟට අපි ආවේ මෙතනට. මේ කවුද කියලා ඔයාලා දන්නවනේ? මේ වලහා. බලන්නකෝ ඔයා වටේම ඉන්න මිනිස්සු දිහා බල බල ඉන්න හැටි. එයාත් දැන් ඉන්නේ ගොඩක් බඩගින්නින් වගේ. ඔන්න ඉතින් අපි ඊළඟට ආවේ අලි ඉන්න තැනට. අපි ගියේ ඉරිදා දවසක හින්දා හරිනම් අද අලි සෙල්ලම් පෙන්වන්න ඕනේ. ඒත් අවාසනාවකට වගේ අද අලි සෙල්ලම් පෙන්වන්නේ නැහැයි කියලා කිව්වා. මොකද අලින්ට අසනීප වෙලා තියෙන්නේ කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් අපිට මේ වීඩියෝ එකෙන් අලින්ගේ සෙල්ලම් ගේන්න බැරි වුණා. ඒත් මම කියන්නේ ඔයාලා යනවා නම් ඉරිදා දවසක යන්න. එතකොට ඔයාලට අලින්ගේ සෙල්ලම් බලන්න පුළුවන්. ඊට පස්සේ එතනින් මෙහාට ගියාට පස්සේ ගෝන්නු මුවෝ බලාගන්න පුළුවන් ඔයාලට.
ඊට පස්සේ අපි ආවේ චිම්පන්සියෝ ඉන්න තැනට. මෙතන හිටියේ එක චිම්පන්සියයි එයත් ඒ වෙලේ නිදියගෙන තමයි හිටියේ. ඉතින් එයා දිහත් චුට්ටක් කළා බලන් ඉඳලා අපි ඉස්සරහට ගියා. මේ තව එයාලගේම වර්ගයට අයත් වෙන කෙනෙක් මෙතන නම් දෙන්නෙක් හිටියා කලින්. ඒ දැන්නම් දැනට පේන්න ඉන්නේ මෙයා විතරයි. ඊට පස්සේ එතනම ඉස්සරහට වෙන්න තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පාක් එකක්. එතනින් ඊට පස්සේ අපි ආවේ සර්පයෝ ඉන්න තැනට. ඒ කියන්නේ උරගයින්. එතනට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඒක අංක 51 කියලා තමයි ගහලා තියෙන්නේ. දැන් ඔයාලා මේ එන්නේ උරගයින් ඉන්න තැනට. මෙතනදී ඔයාලට දැක ගන්න පුළුවන් කිඹුලෝ, ඒ වගේම විවිධ වර්ගයේ නයි වර්ග, තව සර්පයෝ සියල්ලක්ම වගේ හිටියා. එතකොට මේ බෝධිලිමා වගේ සතෙක් ඒත් එයාගේ නම නම් මතක නැහැ. එයා හරිම ලස්සනයි. මේ ඉන්නේ යෝධ ඉබ්බා. ඔතනදිම ඔයාලට දැක ගන්න පුළුවන් ගැට කිඹුලා. ඊට පස්සේ අපි ආවේ සර්පයෝ බලන්න. මේ පිඹුරෙක් කහපාට, එයාටත් විශේෂිත වූ නමක් තියෙනවා. ඔයාලත් මෙතනට ගියත් හරියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අමතක නොකර අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.